සර්ණයි ස්වාමීන් වහන්සේ මට කරුණු දෙකක් පැහැදිලි කරගන්න. අපි දැන් දානේ සූදානම් කරගන්නකොට දානේ ගේන්න බඩු ගේන්න කඩේ යනවා ඊට පස්සේ බඩු දානේ උයනවා දානේ බෙදනවා කරුණු තුනයි. එතකොට අපිට අර සංඝයා වහන්සේලාට අපි දානේ දෙනවා කියන අර්ථයෙන් අපි මේ කටයුතු ලෑස්ති කරාට අර හැම වෙලාවෙම මේ අවස්ථා තුන්වලදී අපිට මේ අර සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත කුසලසිතක් පහළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි දාන්නේ පටන් ගන්න අපි මේ ලොකු පුණ්‍ය කර්මයක් කරන්න බලාගෙන අර අවස්ථා තුනේදී අපිට නිකන් වෙන ඔළුවට දේවල් එනවා මේක ගන්නවද එහෙම නැත්නම් මේක උයනවද මේකට මොනවද ඒ වගේ හිතේ එක හිතින්ම අවස්ථා තුනේදී කටයුතු සිද්ධ වෙන්නේ නැති එක නිසා අපට සම්පූර්ණ කුසලය ලැබෙන්නේ නැති වෙන බව ඒක දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි දැන් ස්වාමීන් වහන්සේට දාන දෙනකොට ස්වාමීන් වහන්සේලා ප්‍රතිවීක්ෂා කරමින් බලනකොට අපි අතරමැදදී ගිහිල්ලා දාන බෙදන්න ගියොත් ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ ප්‍රතිවීක්ෂා කිරීමේ කාර්යයට බාධාවක්ද අපි කරන්නේ. ඒක තමයි මගේ කරුණ දෙක ස්වාමීන් වහන්සේ. ඔව් දෙවෙනි එක එහෙම බාධාවක් නැහැ ඉතින්. එහෙම බාධාවක් නැහැ. හැවිලා ඉතින් බෙදන්න එපයි දෙවෙනි පාර. ඉතින් මේ එහෙම බාධාවක් නැහැ. පාර විසාකාව එපා ඇති කියද්දි බෙදපු නිසානේ අර යනකොට හරක් පවා ගාල් වලින් පැන ආවා කියලා කියන්නේ. ඒ නිසා මේ කරදරයි නිතරම කරදර කරන්න ඕනේ නැහැ. නමුත් ඉතින් දෙවෙනි පාර බෙදන්නට ඕනේ. ඇති සමහරලාට කියනවා දැන් ඇති කියලා. ඊට පස්සේ ඉතින් ආයෙ ගෙන අරන් එන්න ඕනේ. නමුත් අපි ළඟට ගිහිල්ලා බෙදන්න ඕනේ. ඒක ඉතින් සායනාස්ලා අපේ පත්වේක්ෂණ පොඩි ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට බලන්නේ පොඩ්ඩක් බලනවා නැත්නම් වඩුවේදී බලන්නේ නැහැ. ඒකකොට අපි කියුවට තමත් අද ස්වාමීන් වහන්සේ මේ ගුණ දෙයක් මේක බලන්දාද කියලා ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. එහෙම බාධාවක් නෑ අපිට. ඔව්. ප්‍රතිවීක්ෂා කරනවා කියලා එහෙම මේ මොනවද වටපිට බලන්නේ නැතුව මොනවත් කරන්නේ නැහැ කියන එක නෙවෙයිනේ. ඒ සිහියෙන් නෝනේ බලන්න තියෙන සවන්නහසට. ඒතකොට ඒ වෙලාවේ තමන් අවශ්‍ය දෙයක් ගෙනල්ලා පූජා කරන්න පුළුවන්. මේ ඊට පස්සේ විමසලා මේක අහවල් දේ මේක ගුණයි මේක මෙහෙමයි කියලා විස්තර කරලා පූජා කරන එක වඩා සුදුසුයි. අපි දන්නේ නැහැනේ සමහර කෑම වල තියෙන ස්වභාවයන් ඉතින් ඔක්කොම අපි ඉගෙන ගන්න නැහැනේ. ඒතකොට ඉතින් ඒ ගැළපෙන දේවල් ඇවිල්ලා ළඟට අරගෙන පූජා කරන එක ලොකු දෙයක්. ඒකෙන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි එක පළවෙනි එක තමයි ඉතින් ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. දැන් මොනවද තෝරගන්නේ මේක දුයන්නේ කියලා ගන්න එක දානේම කොටසක්. ඒක හිත වෙනස් වෙනවා කියන එක මට තේරෙන්නේ නැහැ මොන අර්ථයෙන් කිව්වද කියලා. දැන් දාන බෙදන වෙලාවේ ස්වාමීන් වහන්සේ අපිට මේක බෙදන්නේ අර ඉතින් ඒක වෙන්න බෑ අනිවාර්යයෙන්. ඥාන සම්ප්‍රයුක්ත කියලා අදහස් කරේ මොකද උනේ? දැන් අපිට කියන්නේ මේ මහාමුදුරට දාන දුන්නාම සිද්ධ වෙනවා මේ සීල රැක ගන්න කයට උදව් කරනවා කියන අදහසම අපේ හිතේ වැදෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක අවශ්‍ය නැහැ හැම මොහොතේම ඒක තියෙනවනේ දන් දෙන්න බෑනේ. එහෙමයි. දානයක් දෙනකොට කොහොමද දැන් මේ සිතේ දානේ අරගෙන බෙදනකොට ඉතින් කොහොමද ඔය වගේ සිතක් තියෙන්නේ. එතකොට තියෙන්නේ දානේ ගන්නවා කියන සිත, ඔසවනවා කියන සිත, දානවා කියන සිත, ඊට පස්සේ පටපිට බලනවා කියන සිත. ඒවවලදී ඔය කියපු හිතවිල්ල තියෙන්න බෑනේ. ඒ කියන්නේ මේක සත්පුරුෂ පිරිසකට, සීලවන්ත පිරිසකට සංඝයාට දානේ දෙනවා කියන හිත ඇති කරගෙන පටන් ගත්තා නම් ආයේ ඒක නැවත හිතන්න අවශ්‍ය නැහැ. ඒ දන් දෙනකොට. එහෙම එකක් නැහැ. එතකොට ඒ වෙලාවේදී ඒක තිබුණ නැහැ කියලා කුසලය හීන වෙන්නේ නැහැ. ඒ තමන් කරන්න තියෙන. එතකොට මම පරිප්පු බෙදුවත් දැන් මතිද? දැන් හාල් මැස්සු මොනවාරි සම්බෝලේ ඇතිද? හාල් මැස්සු ඇතිද? නැත්තම් බත් ටික මදිද? දැන් මේක ඇත්තටම ප්‍රමාණවත්ද? තව මොනවද මං ගේන්නේ? මේ තමයි ඥාන සම්ප්‍රයුක්ත භාවය. මේ වගේ දන් දෙන කෙනාට තමයි දානේ මහත්ඵල වෙන්නේ. එයා හොඳට හිතන්න ඕනේ. මොනවද දැන් කොයි වගේ එකක් දුන්නොද පහස උන්වහන්සේට? මේ වෙලාවේ දෙන්න ඕනේ මොනවා මේ සීතලයි දැන් මේ වෙලාවේ කරන්නට ඕනේ එහෙනම් මේ සීතලට ගැලපෙන එකක් දෙන්නට ඕනේ උෂ්ණයි මේලාට මෙහෙම එකක් කරන්න ඕනේ දැන් දාඩි දානවද එහෙනම් අපි ෆෑන් එකක් තියන්නට ඕනේ මේ වගේ හොඳට හිතන එක තමයි නුවණින් හිතනවා කියලා මේ තමයි ඥාන සම්ප්‍රයුක්ත භාවය. ඔව් එතකොට මේක මුලින්ම ඉතින් අපි දන්නවනේ මේ සංඝරත්නයට දානයක් දුන්නොත් එහෙම මහත්ඵල වෙනවා කියලා. ඒ හිතවිල්ල තිබීම ප්‍රමාණවත් ඇති. Terus